අනුරාධපුරයේ අටමස්ථානයේ ඉතාමත්ම සුවිසල් දාගැබක් අබේගිරි ස්තූපය. ඉතින් මේ ඇවිදගෙන යන්නේ අබේගිරි ස්තූපයේ ගර්භජ මුදුනේ. ඒ කියන්නේ හතරස් කොටුව පාමුල. ඉතින් බලන්නකො හතරස් කොටුව කොයි තරම් විශාලද. මේ දකුණු පසින් පේන්නේ හතරස් කොටුව. ඈතින් පේනවා මහසෑය. ඒ කියන්නේ රුවන්වැලි මහසෑය. ඒ වගේම ජේතවනයේ ආදී මුළු අටමස්ථානෙම ස්තූපයන් මෙතනට පේනවා. ඉතින් ඉතාමත්ම ලස්සන ඒ වගේම පුණ්‍යවන්ත වටපිටාවක් දර්ශනයක් මෙතන තිබෙන්නේ. ඉතින් බොහොම පින්වන්ත අවස්ථාවක් මේ. හැමෝටම මේ ස්ථානය කරා ගමන් කරන්න ඉඩ කඩක් නැහැ. නමුත් පඬුවස්නුවර අබේගිරි ප්‍රජා සේවා පදනමේ සියලු සමාජිකාවන් හැමෝටම නම් ඉතාමත්ම සුලභ වූ අවස්ථාවක්. ඔවුන් හැමෝම නිතර මේ ස්ථානයට අබේගිරි ස්තූපයේ මුදුනට ගමන් කරනවා.